කිරි වීදුරුවක් කියන්නේ අපේ උදේ ආහාර වේලේ නැතුවම බැරි දෙයක්. හැබැයි අද වෙද්දී කිරිපිටිවල මිල සහ එහි අඩංගු දේවල් ගැන අපිට තියෙන ලොකු ගැටලුවක්. ඔබ දන්නවාද? අපේ සෞඛ්‍යයට වගේම මුදල් පසුම්බියටත් වාසිදායක කිරිපිටිවලට වඩා දස ගුණයක් ගුණදායක පානයක් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ ප්‍රෝටීන් ගබඩාවක් ලෙස හඳුන්වන සෝයා කිරි ගැනයි. ලොවම එක මිටට අපි මුලින්ම බලමු ඇයි අපි සෝයා කිරි බොන්න ඕනි කියලා. සෝයා කිරි කියන්නේ ප්‍රෝටීන් ගබඩාවක්. ශාකමය ආහාර අතරින් සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු එකම ආහාරය සෝයා බෝංචි. එය මාංශපේශී වර්ධනයට සහ ශරීරයේ ශක්තියට ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි සෝයා කිරි අපේ හදවතේ සෞඛ්‍ය ආරක්ෂා කරනවා. මෙහි කොලෙස්ටරෝල් අඩංගු නැහැ. ඒ වගේම හදවතට හිතකර මේ දේ මෙහි අඩංගුයි. ඒ වගේම තමයි විටමින් සහ khනිජ. කැල්සියම්, යකඩ සහ විටමින් B මෙහි බහුලව තියෙනවා. විශේෂයෙන්ම එළකිරි දිරවීම අපහසුතා, ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියෙන අයට මේක කදිම ආදේශකයක්. කඩෙන් ගන්න සෝයා කිරිවල කල්තබා ගන්න ද්‍රව්‍ය සහ වැඩිපුර සීනි අඩංගු වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු කොහොමද ගෙදරදීම ඉතාමත්ම සරලව සෝයා කිරි හදාගන්නේ කියලා. මං පියවරෙන් පියවර ඉතාමත් සරල ලෙස කොහොමද සෝයා කිරි ගෙදරදීම හදාගන්නේ කියලා ඔබට කියන්නම්. පළවෙනි පියවර තමයි පෙඟවීම. සෝයා බෝංචියට හොඳින් හෝදලා පැය 8ක් හරි රැයක් පුරා පෙගින්නට හරින්නට ඕනේ. දෙවන පියවර තමයි පොතු ඉවත් කිරීම. පෙඟුණු ඇටවල පොතු ඉවත් කිරීමෙන් කිරිවල රසය වැඩි කරගන්නට පුළුවන්. තුන්වන පියවර තමයි ඇඹරීම. වතුර ස්වල්පයක් එකතු කරලා බ්ලෙන්ඩර් එකකින් ඔබ හොඳින් එය අඹරා ගන්නට ඕනේ. හතරවන පියවර තමයි පෙරීම. පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පෙරණයකින් පෙරා කිරි ටික ඔබෙන් වෙන් කරවා ගන්නට ඕනේ. පස්වන පියවර තමයි ඉතාමත්ම වැදගත් පියවර. ඒ තමයි තැම්බීම. සෝයා කිරිවල තියෙන අමුගතිය යන්න නම් විනාඩි 20ක් පමණ මදගින්දරේ හොඳින් නටනතුරු තම්බා ගත යුතුමයි. රසානුව ලුණු ස්වල්පයක් හෝ වැනිලා ස්වල්පයක් ඔබට එකතු කරගන්නට පුළුවන්. ඔබේ විශේෂ අවධානයට තවත් එක් කරුණක් මම එකතු කරන්නම්. ඒ තමයි ඕනෑම දෙයක හොඳක් සහ නරකක් කියලා දෙපැත්තක් තියෙනවා. ඉතින් සෝයා කිරි ගුණ වුණත් ඕනෑම දෙයක් පමණට වඩා ගැනීම සුදුසු නැහැ. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තියෙන අය සෝයා කිරි ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගන්නට අවශ්‍යයි. ඉතින් ලබන සතියේ ඉඳන් කිරිපිටි වෙනුවට මේ වගේ ගුණදායක සෝයා කිරි වීදුරුවක් බොන්න ඔබත් උත්සාහ කරන්න. මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ඔබේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. අමතක නොකර අපේ channel එක like කරලා subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබදායි නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.